අද වීඩියෝ එක UK වල 15ම කෙරෝල වෙන සවුත් වෙස්ට් පැත්තේ දවස් 8ක් තිස්සේ තැන් 15ක් බලලා ඒකිනුත් ලස්සනම හොඳම තැන් ටික තමා ඔයාලට මේ ගේන්නේ. මේ වීඩියෝ එක ඇත්තටම ටිකක් දිගයි. මේක එඩිට් කරන්නත් ගොඩක් දවස් ගියා. අපි යන්න මාස 2කට කලින් අපි නවතින්න ඕන තැන් booking.com එකෙන් සහ Airbnb එකෙන් බුක් කරලා තමා ගියේ. ඉතින් ඔයාලත් මේ ලස්සන බලන්න කෝන්නෝල් පැත්තේ යන්න ඉන්නවනම් ඔයාලටත් පුළුවන් මේ තැන්වලම නවතින්න. මම ඒ විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ලස්සන අවුලක් නැහැ මීටම තිබ්බොත් තමයි බුක් වෙන්නේ. ඒ උනට හයියම වහිනවනේ. දැන් ටිකට් එක පෙන්නන්න ඕනේ. ඉස්සර මේ මාර්ච් වල දෙකත්තේ 60ක් 63 50ක් ගියා මේ charge එකට. පැය භාගයට කලින් එන්න ඕනේ. අපි අපි අපේ දෙවෙනි දවස ප්ලෑන් කරේ මේ ස්නොඩෝනියා මවුන්ටන් රේල්වේ එකෙන් උඩටම ගිහිල්ලා වේල්ස් වල තියෙන ලස්සන බලන්න. මේක වේල්ස් වල තියෙන ස්නෝඩන් හරහා හදපු ස්පෙෂල් දුම්රිය මාර්ගයක්. ඒක 1896 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේකේ ට්‍රේන් ජාති දෙකක් තියෙනවා. එකක් ඩීසල් එන්ජින් අනිත් එක ස්ටීම් එන්ජින්. අපි බුක් කරේ ඩීසල් එන්ජින් ට්‍රේන් එක මොකද ඒකේ ගාණ අඩු නිසා. Did he call us or? Tickets. So the line opening train has only gone so far as Rocky Valley, hopefully. So UK වල එක එක සීසන් එකෙන් සීසන් එක උඩට ගියාම පේන්නේ අමුතුම ලස්සනක්. අපි ගිය දවසේ උඩට හිම වැටලා තිබ්බ නිසා අපිට ගමනෙන් 4න් එකක් වගේ තමයි යන්න පුළුවන් වුණේ. මේ මුළු ගමනටම උඩට ගිහිල්ලා ආයෙත් ට්‍රේන් එකේ පහළටම එන්න පැය 2ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. සමහර මිනිස්සු මේ ලස්සන බලන්න පයින්ම යනවා. ඔයාලත් කැමති නම් වේල්ස් වල මේ ලස්සන බලන්න අනිවාර්යෙන්ම ටිකට් ඔන්ලයින් බුක් කරන්න. මොකද සීසන් එකෙන් සීසන් එකට ගාණ වැඩි වෙන නිසා. පල්ලෙහාට බැස්ස ගාම්ම අපි ගියේ උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්න. මොකද ගොඩාක් බඩගින්නේ තමා හිටියේ. රහිත තුන්දෙම දාගන්න ඕනේ. රහ කොහොමද? ඊළඟට අපි පැය භාගයක් දුරින් තියෙන ප්‍රදීපාකාරයක් බලන්න තමා ගියේ. මෙහි ගොඩක් නම් වේල්ස් භාෂාවෙන් තියෙන නිසා මට ඒවා කියන්න නම් අමාරුයි. මම ඒවා ඔයාලට පේන්න දාන්නම්.
ගොඩක් ප්‍රසිද්ධයි වගේම ගොඩක් අය මෙතෙන්ට එන්නේ එක එක ජාතියේ කුරුල්ලෝ බලන්න. ඇත්තටම කන්දෙන් බැහැලා මේ ලයිට් හවුස් එකට යද්දී ඒ මුහුදේ තියෙන ලස්සන නම් කියලා වැඩක් නැහැ. අපිත් මේ ලස්සන දැක්කේ පළවෙනි වතාවට. Him and his wife witnessed because it uses jet propulsion. Oh, right. It's a water jet, so it's just yeah. And So high speed. Sorry. Yeah. We actually over there, and there was like a light pool around here. Was there a light pool or something? oh no, just outside Yeah, from just there, outside. there is a floating device. You know, there's various screens with various things with. මේ මොකක්ද? We were one around my mouth. මං හිතුවේ මේ ඇඳුම් මහන එකක් කියලා. Perkins. ඊළඟ දවසේ අපි උදේම UK වල ප්‍රසිද්ධ ඉතිහාසමය ස්ථානයක් වන ස්ටෝන් හෙජ් එක බලන්න තමා පිටත් වුණේ. සේල් එකක් දාලා වගේ. සාර සේලා කොහෙද? අපි ටිකට් කලින් අරන් තිබ්බ නිසා අපි ටිකට් ගන්න පොලිමේ හිටියේ නැහැ. මෙතෙන්ට දවසකට ලක්ෂ ගාණක් මිනිස්සු එනවා. ඔයාලටත් පුළුවන් විසිටර් සෙන්ටර් එකේ ඉඳලා පයින් වුණත් ස්ටෝන් හෙජ් එක බලන්න යන්න. අපි ප්ලෑන් කරේ ඒ අවට හැම දෙයක්ම බලන්න නිසා අපි එතන එන බස් එකෙන් එතෙන්ට ගියා. Hello. Hi. හැම විනාඩි 5න් 5ට සැරයක්ම බස් එකක් එතෙන්ට එනවා. ඒකනේ ඉන්න. අවුරුදු 5000කටත් වැඩි ඉතිහාසයක් තියෙන මේ ස්ට්‍රෝන් හෙජ් එක ඉංග්ලන්ඩ් වල ප්‍රසිද්ධ සහ රහස්‍ය ස්ථානයක් කියලා හඳුන්වනවා. ඒක එහෙම කියන්නේ ගල් මෙතෙන්ට ගෙනාවේ කවුද, කොහොමද මේක ගොඩනගලා තියෙන්නේ කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔයාලට මතක ඇති අපි පුංචි කාලේ බලපු රොබින් හුඩ් TV සීරියස් එක. ඒකේ කොටස් කිහිපයක්ම රූගත කරලා තියෙන්නේ මෙතන. ඉතින් මේ වීඩියෝස් බලද්දී ඔයාලටත් ඒක මතක් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ දවසේ අපි උදේම බලන්න යන්න හිතුවේ UK වල තියෙන විශාලතම ඇක්වේරියම් එකකට. මේ ඇක්වේරියම් එකේ තියෙන විශේෂත්වය තමයි ඕෂන් එඩියුකේෂන් වලට රිසර්ච් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. Wow, look. මාර ලස්සනයි. ඕ මේ එබිල බලන්න. Wow. සුදු. මේ විශාල ඇක්වේරියම් එකේ අපිට බලන්න පුළුවන් විදියට ටැන්ක්ස් වලින් විවිධ ෆිෂ් වර්ග, ෂාර්ක්ස්, ටර්ටල්ස් වගේම කලර්ෆුල් කොරල්ස් හදලා තියෙනවා. පොඩි අයට විතරක් නෙමේ ලොකු අපිටත් අලුත්ම ලර්නින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් හොඳම තැනක් තමයි මේක. ඒ වගේම ඔයාලා මේකට විසිට් කරන්න එන්න හිතාගෙන ඉන්නවා නම් පැය 2-3ක්වත් වෙන් කරගෙන එන්න ඕනේ.
පාට ලාකහ පාට ඒක නම් අමුතු කහ කඩේ නිල් පාට මම හිතන්නේ ඒක වටේ. මහා ලස්සන කලස් කඩේ. මේ අවල කළු පාට Yeah, that guy did something after. Me? මම අනුව දෙකලා තියෙනවා. අර මේ මේ ඇත්තේ උන්නනේ sunflower seed. කොලසම අල්ලලා ගෙනල්ලා Yes. දෙම්බේ Ma'am Lenny. මේවත් සත්තුනේ මේවත් මේ එකට දාගන්න වෙනස්. लसन हो गया. ඊළඟ දවසේ අපි කොම්නෝල් ගමනේ ආසන තැනක් වෙච්ච මේ ලස්සනම දූපත බලන්න තමා ගියේ. අපි ගියපු දවසේ සුළි කුණාටුවක් හින්දා දවල් වෙනකොට අයිලන්ඩ් එක වහලා කියලා තමා තිබ්බේ. අපි අපේ ප්ලෑන් එක වෙනස් කරලා උදේම එතෙන්ට ගියා. And free. සිරාවට වාව් ලස්සනයිනේ ඒ වෙද්දි පාර මුහුදෙන් වැහිලා තිබ්බ හින්දා බෝට් රයිඩ් එකක් අපිට ෆ්‍රී ඔෆර් කරා. සාමාන්‍යයෙන් ඔයාලා යනවා නම් පාර වැහිලා තියෙන වෙලාවට බෝට් රයිඩ් එකට ඔයාලා ගෙවන්න ඕනේ. වීඩියෝ එක ගොඩක් දික්කෙන නිසා මේ ඇතුලේ තියෙන කාසල් එකේ වීඩියෝස් මම මේ වීඩියෝ එකට ඇතුළත් කරේ නැහැ. කාසල් එක උඩට ගියාම මුහුදේ තියෙන ලස්සන කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. එකෙන් පස්සේ අපි ඊළඟට ගියේ ලස්සනම view point එකක් බලන්න. Land's End කියන මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ UK වල කෙරෝලෙම තියෙන South West Point එක කියලා. ඉතින් මෙතෙන්ට ගියාම අපි මෙච්චර කල් නොදැක්ක මුහුදේ ලස්සන බලා ගන්න අපිට වාසනාවක් ලැබුණා. අද දවසේ වැසි දවසක් වුණත් අපි අපේ ගමන නැවැත්තුවේ නැහැ. අපි අද උදේම බලන්න ආව view point එක තමයි Desert Point එක. මේ
මේක UK මේන්ලෑන්ඩ් වල දකුණුම අගතැන කියලා තමා හඳුන්වන්නේ. මෙතන මුහුදට ගැටෙන රළ අමුතුම ලස්සනක් සහ පාටක් බලා ගන්න පුළුවන් වුණා. මේ වතුර මෙතනත් එනවා. වැස්ස ටික ටික වැඩි වෙනවත් එක්කම ගොඩාක් හුලං සැර නිසා අපි එතනින් වැඩිය පහළට යන්නේ නැතුව එතනින් මුහුද ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් තැනක නැවතිලා බලාගෙන හිටියා. අපේ ගෙදර එක ඔතන පයින්. අද උදේම අපි හයික් එකක් යන්න තමා ලෑස්ති වුණේ. ඉංග්ලන්ඩ් වල විශාලතම ජෝර්ජ් එක කියලා හඳුන්වන මේ ගලේ උස මීටර් 130ටත් වඩා වැඩි. මේ කන්දෙන් ඉහළට නගිද්දි මේ ගල් පුරා දිස්සෙන දසුන් නම් හරිම ලස්සනයි. උඩට ගියාම මේ ගමන් මාර්ගයත් එක්ක කන්ට්‍රි සයිඩ් එක පේන්නේ අමුතුම පැරණොමික් view එකක්. කන්ද බැහැලා එද්දි හරිම බඩගින්න ආපු නිසා අපි ඉක්මනට ලන්ච් එක අරන් ඊළඟට ගියේ ස්ටෆර්ඩ් බටර්ෆ්ලයි ෆාම් එක බලන්න. මේ සත්‍ය? වෙනම ලෝකයකට ආවා. හීට් එක තියාගන්න එක. මේ සම්මලයෙන් අපේ රටේ අපේ වගේ කොළඹ කෙනෙක් ඒකට මේ රස්නේ එක UK විශාලතම ට්‍රොපිකල් බටර්ෆ්ලයි පැරඩයිස් එක වෙන මෙය ඇතුළට ගියාම හැමතැනම කලර්ෆුල් බටර්ෆ්ලයිස්ලා ඉහළින් ගමන් කරන මේ අමුතුම අත්දැකීම අපිත් පළවෙනි වතාවට තමා ලැබුවේ. ජීවිතේට දැක්කමයි ඈ. සිරවට් ලක් නෙමෙයි. ඔව් අපි බෝතල් වල නැති කරේ. නේද? එතකොට මේවා මොනවද? මේ ඒ ඇත්තටම ඉන්නවා. ඔය අලවල මේ කෙසෙල් ගස් මේ ලංකාව ගෙනින්න තියෙනවා. ඒ වගේම මේක පොඩි අයට හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් හොඳම තැනක්.
වන්දේ තව එකකින් මේ තව එක මේ පහළ. ඇත්තටම කොලේ වගේමයිනේ. ඔව්. පේන්නේ නැහැ පොඩ්ඩක්වත්. මේ දිමියෝ නෙමෙයි දෙමියාද මන්දනේ. දිමියෝ වගේ පැටියෝ. දිමියට පොඩි. හරි දැන් මෙතන කියලා වීඩියෝ කරලා කොහොමද ඒක එක්ස්ප්ලেইন කරන්නේ? මේ හරියනේ. අත ගන්න ඉංගල ගන්න. කො මේ තියෙන්නේ ඔගේ බඩ. මේ බඩ දිගේ උඩට ගිහිල්ලා මේ මෙතන තියෙන ඔගේ ඔළුව. මේ අත් තියෙන්නේ. කොහොමද හොයාගන්නේ ඒක නේද? අම්මෝ මේ ඇවිදින්න යද්දි බයයිනේ. They're not green, that's the case. Are they not green? No! Can you see like a tree hanging down? The brown one. That's the case. And we've got two in there. Can you see one over here? Thought it was their wood. Yeah, you can see. There's like a wood hanging down. මේ යට ඉන්නේ එක්කිනා ඉන්නේ මෙයා. මෙයා ඉන්නේ මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ. එයා මේ Cricket. දෙන්නෙක් ඉන්නවා. Set a cricket. දෙන්නයි මේ උඩයි. මේක නම් ලේසි හොයාගන්න අරක තමයි. මේ Listen. 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 චුට්ට මැරෙනවා. නයි ඔක්කොම බය මේක. මේ ඉන්නේ නායක වගේ. ඌ එතන දාන්නේ හේතුව බය නැති කෙනෙක්. ඌ මොනවද දන්නේ? There it is. බලාගෙන. යා වෙන් කරලා තියෙන්නේ නේ. නෑ නෑ. අතරින් එන්නත් පුළුවන්. ඒක ඕන මාළු ගන්න පුළුවන් ඒක ප්‍රශ්න නෑ. මේ බලන්න ලස්සන මාළු. එච්චර මාළු දාන්නේ ඕ නේද? මේ මාර විදියට හදලානේ පොඩි කෑල්ලක් වුණාට මේක. බලන්න මාළු ලස්සන. අද අපේ කෝන්වල් ගමනේ අන්තිම දවස. අපි උදේම හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන දින කිහිපයකම එක්ස්ප්ලෝරින්, හයිකින්, ඩ්‍රයිවිං වල ටයර්ඩ් එක නිසා කෙලින්ම අපි නිව්කාසල් ගියා. දින 8ක් පුරා මේ ගමනේ අපි ගොඩාක් ලස්සන ප්ලේසස් බැලුවා වගේම ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුවා. මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලත් මේ ලස්සන බලන්න කෝන්වල් යනවා නම් අපි බුක් කරපු තැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ සතියේ බදාදත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.